කම්මැලි යන්නේ වැඩට යන්න ඒත් නොයා බෑනේ ඉතින්. බර්ත්ඩේ එකක් නිසා අද ලන්ච් එකට ගියාම ස්ටික් ෂොප් එකට. ඔෆිස් ටයිම් එකෙන් පස්සේ යන මාකට් ටයිම්. පොලට ගියාම මේ බබල් ටී ෂොප් එකට යන්න නම් අමතක කරන්නේ නැතෝ. ලංකාවට ගියාම මාත් දාගන්න ඕනේ මේ වගේ චූටි බබල් ටී ෂොප් එකක්. එක එක රස වලින් එක එක જાතියේ බබල් ටී මෙතනින් ගන්න පුළුවන්. ක්ලාසික් මිල්ක් ටී, තායි මිල්ක් ටී, බ්‍රවුන් ෂුගර් පර්ල් මිල්ක්, මචා මිල්ක් ටී, තායි චොක්ලට් බබල් ටී, යෝගට් බබල් ටී, මයිලෝ බබල් ටී, තායි පින්ක් මිල්ක් වගේ ගොඩක් අයිටම්ස් මෙතන තියෙනවා. තායිලන්ඩ් වල ගොඩක්ම පේමන්ට් කරන්නේ මේ QR කෝඩ් එක ස්කෑන් කරලානේ. බබල් ටී එක හදලා ඒ කොටින් මේ වගේ ලොකු අයිස් තට්ටුවක් නම් මෙයාලා අනිවාර්යයෙන්ම දානවා. මේ තියෙන ඉතින් ෆයිනල් අවුට්කම් එක. තායිලන්තේ ආවම ඔයත් පුදුම වෙයි මෙච්චර මොකද මේ බබල් ටී කඩ තියෙන්නේ කියලා. මේක ටිකක් උෂ්ණාධික රටක් නිසා මේ රටේ අය හැමතිස්සෙම වගේ හයිඩ්‍රේට් වෙන්න ඩ්‍රින්ක් එකක් බොනවා. මේ රටේ අය නම් ඉතින් ඩස්බින් එකටම තමයි කුණු කඩවල් එකතු කරන්නේ. මේක බාත් 30යි. කියන්නේ රුපියල් 300යි. ලෝටස් එක පැත්තෙත් පොඩි රවුමක් ගන්නවා. ලංකාවේ KS කාගේස් වගේ තායිලන්තේ තියෙන ලොකුම සුපර් මාකට් චේන් එක තමයි ලෝටස් කියන්නේ. ලංකාවේ නම් එහෙක්වත් ඇරලා බලන්නේ නැති කුරුම්බ කෙටි වලට තායිලන්තේ දීලා තියෙන වටිනාකම් බලන්නකෝ. මම සල්ලි වලට කරන දේ කෙටියෙන්. කොල්ලට තද වෙන එක සාධාරණයි. මටත් තේරෙන්නේ නැහැ මොන එකකට මේ තඩි පැකට් එකක් ගත්තද කියලා. මොනසෙක් මේල් තුනම කන්න ඕනේ දප්පා. අයියෝ කඩෙන් ගත්ත බබල් ටී එකේ බබල් අරන් දැන් බෝල ගහන්න තමයි මේක ඉවර වෙනකල් බොන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ. ආයෙත් හම්බෙමු සාදිකා.